ආයිබෝන් මිත්‍රවරුනි අද මම ලයිෆ් සයන්ස් channel එක තුලින් ඔබලාට වෙනත්ම කාරණයක් පිළිබඳව කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. මොකද බොහෝ කාන්තාවෝ කැමති වයසට නොගිහිල්ලා යන රූපේ ලස්සනට තියාගන්න වයසට යනකම්ම. දැන් ගොඩක් අය 40 45 වෙනකොට 70ක් වගේ වයසක් පේනවා. ඉතින් ඒවට හේතුව කියලා දෙනවා. මට ලැබුණා පොඩි ඇපරේටස් එකක්. මගේ මේ third chin එක එන්න පටන් ගත්තට පස්සේ මට හිතුණා මේක පොඩි මැසාජ් මැෂින් එකක්. ඒක පාවිච්චි කරන්න. ඒකෙන් ඇත්තටම පොසිටිව් ප්‍රතිඵල තියෙන නිසා මට හිතුණා ඔබලාටත් ඒක ගැන හඳුන්වලා දෙන්න. මේක කොමර්ෂල් වීඩියෝ එකක් නෙමෙයි. මේක නැත්නම් යම්කිසි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්‍රොමෝට් කරන්න නෙමෙයි. මම පාවිච්චි කරන එක ගැන කියලා දෙන්න. ඒක පහසුයි. ඒක කරන්නත් ලේසි නිසා. ඉතින් මම වෛද්‍ය ප්‍රියාන විජේසිංහ මගේ channel එක subscribe කරොත් ඔබ හැමෝට බටහිර සහ අපරදිග වෛද්‍ය ක්‍රමයන් බොහොමයක් පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ වගේම ඖෂධ නැත්නම් ලෙඩ රෝග ගැන දැනගන්න පුළුවන්. ඒක subscribe කරලා තියන්න. ඉතින් වයසට යන. දැන් කොහොමද වයසට යන්නේ කියලා ඔබ දන්නවනේ. දැන් වයසට යාමේ පළවෙනිම සයින් එක තමයි මේ ස්ටාර්ට්ම සයින් එක තමයි ඇඟ රැලි වැටීම. විශේෂයෙන් මූණ, බෙල්ල, නළල මේ අත් තුලත් එහෙමත් උංගක් අයගේ රැලි තියෙනවා. මගේ නම් මේ තාම රවුමට තියෙනවා. අත්තර හොඳට ටෝන් එක තියෙනවා. රවුමට තියෙනවා. මාංශපේශී මේ වෙලත් නෑ. හැම ඇකිල්ලත් නෑ. හැම වේලිලත් නෑ. ඉතින් උංගක් අය මගෙන් අහනවා මේ මොකද්ද මේකට රහස කියලා. දැන් මේ මම 8 වෙනි දශකයට තව මාස කිහිපයකින් කිට් වෙනවා. ඊටම සුළු කාලෙකින් කිට් වෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ අහන මගේ මූණ කිට් වෙලා නැහැ, මූණ එල්ලිලා නැහැ, ෆේස් ලිෆ්ට් කරනවා දහනවා. යුරෝපේ වරෙන් වර යන නිසා එහෙදි මොන හරි ප්‍රතිකාරයක් ඉන්ජෙක්ෂන් ගන්නවා කියලා ඇත්තටම නැහැ. ඒකට මම දන්නේ මගේ අමුතු මේ සැලකිල්ලක් නැහැ. වුණත් මම ජීවත් වෙන්නේ ඊටම සිම්පල් විදියට ආහාර ගැනීමත් ආහාර රටාවත් ඒ වගේ ඊට වඩා මගේ මනස උගාක්ම පිරිසිදුව මම තියාගන්න කෙනෙක්. අෂ්ටලෝක ධර්මයෙන් කම්පා වෙන්නේ නැහැ, වෛරය නැහැ, ඊර්ෂ්‍යාව නැහැ, කුහකකම නැහැ. ඉතින් අනිත් අයගේ සැපට මම කැමතියි. ඉතින් ඒක නිසා වෙන්න පුළුවන් ඒකත් එක හේතුවක්. මොකද හුඟක් අය මූණෙන් තමයි පේන්නේ මුළු හදවතම. මූණෙන් කියව ගන්න පුළුවන්. ඉතින් මිත්‍රෝනි අපේ තියෙන ශරීරයේ කොලජන් ප්‍රෝටීන් එකක් තියෙනවා. අපේ සමේ මේ ඉලාස්ටිසිටි ගතිය සාමාන්‍යයෙන් රබර් බෑන්ඩ් එකක් මෙහෙම ඇද්දලා අතහැරියාම ආපහු ඒ තිබිච්ච ගන්නට වෙනවනේ. ඒ වගේ වයසත් සමග ওই කොලජන් ටිෂුස් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හැරෙන්න හැම රැලි ගැසීමට නැත්නම් මූණ එල්ලා වැටීමට හේතු මම අර කිව්වා වගේ මානසික කාරණු. ඒ හැර තව බාහිර කාරණුත් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයේ හරියටම ටොක්සින්ස් විෂ වායු තියෙනවා. නැත්නම් දූවිල්ල දුම් තියෙනවා. ඉර එළිය නිසා සමහරවිට ඉර අල්ට්‍රාවයලට් වැඩිපුර හැමට වැටෙනාම හැමේ ලප කැලල් ඇති කරනවා. අපිරිසිදු තියාගත්තාම කළු ලප එතකොට ගෙඩි ඇක්නේ වගේ කුරුල්ල ලප ඒවා ඇති වෙන්න ගන්නවා. හැමේ ද්‍රාව ගතිය, ද්‍රවණ ගතිය නැත්නම් මොයිස්චරයිසිං අඩු වෙලා යනවා වයසත් එක්ක. හොඳට වතුර බොන්න, හොඳට දියර ආහාර ගන්න. ඒ වගේම විටමින් A, විටමින් C, ප්‍රෝටීන පදාර්ථ ඉඳලා හිටලා ගත්තට කිසිම වැරද්දක් නැහැ. දැන් තවත් මේ කියන්න ඕන දෙයක් තමයි මේ බොහෝ අය මේකප් දාලා ඒක ලස්සනට තියාගන්න මුළු පැය 24 පුරාම මේකප් කරලා ඇවිල්ලා පාටියක් ඉවරෙච්චකම ඇවිල්ලා හොඳට පිරිසිදු කරන්න. සාමාන්‍ය ස්වාභාවික ශාකසාර වලින් හදන ක්ලෙන්සර් පාවිච්චි කරාට වැරද්දක් නැහැ. මොයිස්චරයිසර් පාවිච්චි කරාට වැරද්දක් නැහැ. ටෝනර් පාවිච්චි කරාට වැරද්දක් නැහැ. ක්‍රීම් වගේ જાති ස්වාභාවික ශාකසාර වලින් ශාක ඖෂධ වලින් හදන ඒවා පාවිච්චි කරාට කිසිම ඉන්ටෙන්ස් පල්ස් ලයිට් තෙරපි කියලා මේ හරිම පුංචි මැෂින් එකක්
මම ඒ දවස්වල මේ මගේ මූණේ තර්ඩ් චින් එකක් ආවා. ඒක වළක්ව ගන්න මම ඉතින් මූණ හොදපු වෙලාවට නැත්තම් මොන හරි මූණේ ආලේප වර්ගයක් ගන්නවා නම් ක්‍රීම් ගන්න වෙලාවට පොඩි මැසාජ් එකක් දෙනවා. ඉතින් දැන් ඒ රිෆ්ලෙක්ස් පොයින්ට්ස් තමයි එකෙන් කරන්නේ. දැන් ඒක මේ මැෂින් එකෙන් කරන්න පුළුවන් හරිම ලස්සනට. මේ මැෂින් එකෙන් ඒක කරන්න පුළුවන් හරිම ලස්සනට. මේකේ විශේෂයක් තියෙන මේක කලර් තෙරපි එක. ෆෝටෝ රීජුවනේෂන් කියලා කියනවනේ. අපි බලමු මේක ඔපරේට් කරන්න කොහොමද කියලා. මෙතන බටන් එකක් තියෙනවා. ඒකෙම අන්න සද්දෙකුත් එක්ක මේක ඕන වෙනවා. මේ කොළ පාට ලයිට් එකක් පත් තියෙනවා. ඒකම දැන් මේ කොළ පාට ලයිට් එක අපි මෙහෙම මැසාජ් කරනකොට සාමාන්‍ය ස්මූත් විදියට ගාලා ශබ්දයක් වයිබ්‍රේෂන් එකක් මේ මැස්සෙක් වගේ නැත්නම් අඬනවා වගේ ගාලා ශබ්දයක් එනවා. ඉතින් මේක ඇත්තටම හරීම මේ ස්මූත්ට තම මත පිටින් අල්ලන්න ඕන මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාලා ඇල්ලුවත් කමක් නැහැ. හරිද? මේ විදියට මේ මාංශ පේශී පිහිටලා තියෙන විදිහට රීච් ඇති නොවෙන්න මසාජ් කරන්න ඕන. දැන් මේ පැත්තත් ඒ විදිහටම මසාජ් කරනවා. මේක හරිය ලේසි මේ පාවිච්චි කරන්න. ඒ වගේම හරියම ත්‍රිල් එකක් තියෙනවා. කැපිලරිස් ඇක්ටිවේට් වෙනවා. ඒ කියන්නේ වයිබ්‍රේෂන් එකක් තියෙනවනේ. ඊළඟට බලමු තාම මොකක්ද තියෙන්නේ කියලා. ඔන්න ගුහම මෙන්න නිල් පාට ලයිට් එක. මේ නිල් පාට ලයිට් එකෙන් බොහෝ වෙලාවට තව දුරටත් සමේ ටෝන් එක වැඩි කරනවා, ස්නායු ස්ටිමුලේට් කරනවා. ඔය වයසට යන්න එපා කියලා ස්නායු වලින් කියනවා, එන්සයිම් ස්ටිමුලේට් කරනවා. රතු පාට එකක් තියෙනවා. රතු පාට ලයිට් එක. ඒ රතු පාට ලයිට් එකෙන් තව දුරටත් මේ ග්ලෝ එක නැත්නම් තරුණ පෙනුම අර හැම රැලි වැටලා තියෙනවා ගිහිල්ලා හැම තරුණ පෙනුම තෙල් ගතිය අපි කියන්නේ ග්ලෝ එකට අපි කියන්නේ තෙල් කියලානේ. තෙල් ගතිය දැන් ඉතින් මේක කරනකොටත් අපිට යම්කිසි මේ අපේ ශරීරය ගැන අපේ මුහුණ ගැන අපේ සම ගැන අපිට එනවනේ යම්කිසි මේ සිතිවිල්ලක් චේතනාවක් විසුවලයිසේෂන් එකට කියන පුළුවන් විසුවලයිසේෂන් කියලා. අපේ සම තරුණ කරගන්න අදහසින් තමයි මේ කරන්නේ. වයසට ගිහිල්ලා ඉන්න කැමති නම් මේ විදිහට මසාජ් කරන්නේ. මම මේක හොයාගත්තේ මේ මට මේ තර්ඩ් චින් එකක් එන්චුව ඒජින් නවත්ත ගන්න. මම උදේට ගිහිල්ලා කන්නාඩි ගාවට ඉස්සෙල්ලා යන්නේ. කන්නාඩි ගාවට ගියාම හිතන්න මට අද සුබ දවසක් හොඳ දවසක්. මේ ස්තුති වේවා මේ විශ්වයට. මට අද මේ හුස්ම ටික ලබා දුන්නට මගේ ලස්සන බලන්න. මම හරි ලස්සනයි. මම කාටවත් ඊර්ෂ්‍යාව කරන්නේ නැහැ. මම කාටවත් වෛර කරන්නේ නැහැ. ඒක නිසා මගේ මූණ ග්ලෙයා මගේ මූණ ලස්සනයි. ඔය අපි කියන ලෝක යුද්ධය කරපු හිට්ලර් පවා උදේට කණ්ඩාඩි ගාවට ගිහිල්ලා එයා ඉතින් මේ දවසකින් තරුණ වුණා කියලා. ඒ පොසිටිව් මනස තියාගන්න. ඔබ සැමට ස්තුතියි මගේ මේ වීඩියෝ එක බලුවට සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් ලස්සන රූපයක්